සයිමන්දුවේපුතු ඔන්න මම අදත් ඔබත් එක්ක ඔබේ යාළුවෙකුට ගණිතය පාඩමක් එක්ක දෙපවසර දරුවන්ට ගණිතයේදී අපිට තියෙනවා 1 ඉඳන් 100 දක්වා ඉලක්කම් ගණනය කරන්න. ඔන්න මේ ඉලක්කම් ගණනය කරන දැන් දූල පුතාලා හරි දක්ෂයිනේ. ඔන්න අන්නවා අපේ පුංචි දූල පුතාලා හරිම ආසයි ඉලක්කම් ගණන් කරන්න. දැන් එහෙනම් අපි 1 ඉඳන් 100ට යනකම් 100 දක්වා තියෙන ඉලක්කම ගණන් කරන්න හදන්නේ. ඒ වගේම ඔබ පැනක් පොතක් ළඟට ගන්න. මාත් එක්ක මේක ගණන් කරලා ඒ කොටස අපි ලියන්න ඕනේ. 10න් 10 සංඛ්‍යා ටික ගණන් කරමින් අපි ලියනවා. මුල් ඉලක්කම් 10 බලමු. ඔන්න දැන් මේකේ මම පුතාලට දාලා තියෙන ඉලක්කම ඒ වගේම ඉලක්කම ලියන එකේ පුංචි සමහර ගැටලු අපිට දැන් පරිගණකගත කරලානේ මම ඔබට මේ පාඩම් ඉදිරිපත් කරන්නේ. එතකොට අපිට පරිගණකයෙන් ලබා දෙන ඉලක්කම ලියන විදිය පුංචි වෙනස්කම් වෙනපලා මම ඒක ඔබට මුලින් නිවැරදි කරනවා. ලියන්න ඕනේ හරිම ක්‍රමය. ඔන්න මෙතන තියෙනවා පුතේ 4 ඉලක්කම ලියන්න ඕනේ අපි මෙන්න මේ විදියට. මේ 4 ලියන විදිය මම ඔබට ලියලා පෙන්නනවා මෙතන ඉදිරියෙන් මෙහෙම ඉරක් ගැහුවා. පහලින් ඉරක් අරගෙන අපි මෙතන මේ මුල්ලේ ඉඳන් යා කරන්නේ නැහැ. එතනින් චුට්ට පහලට ගිහිල්ලා තමයි මේ විදිහට ලියන්න ඕනේ. ඔන්න මම 4 ලියලා පෙන්නුවා ඔබට. 5 6 7 8 9 10 ගැටලුවක් නැහැ. 9 ලියනකොට මෙහෙම අරගෙන මෙහෙම කෙලින් ඉර පල්ලෙහාට යන්න ඕනේ. ඔන්න දැන් එහෙනම් අපි මේක ගණන් කරමු. ඒ වගේම ගණන් කරන ගමන් ඔබ නිවැරදි ඉලක්කම ලියන්න ඕනේ. පොතක් තියාගෙන මේ පොතේ මාත් එක්ක ලියන්න. ඒකට තමයි අර ඔබේ තියෙන දක්ෂකම තවත් වැඩි වෙන්නේ. මම කියවනේ එකේ ඉඳන් අපි 100ට ගණන් කරන්න හදන්නේ. ඒ ගමන්න එකේ ඉඳන් 100ට ලියන්නත් අපි පුළුවන් වෙන්න ඕනේ. සංඛ්‍යා නාමය ලියනවා කියලා අපි ඉගෙන ගන්න යන්නේ ඒක පුතේ. ඉලක්කම ලියලා ඉලක්කමට අදාළ නම ලියන්න අපි පුරුදු වෙන්න. ඉලක්කම හඳුන්වා දෙන නම තමයි සංඛ්‍යා නාමය කියන්නේ. ওই දෙකම අපි කරමු එහෙනම්. දැන් මම මෙතන පුංචි හරියක් දානවා. හරියක් දාන ගමන් අපි සංඛ්‍යාව කියමු. 1 2 3 4 5 6 7 8 9 10. නැවත කියමු. 1 2 3 4 5 6 7 8 9 10. දැන් එහෙනම් මගේ දූල පුතාලා ටික මේක ලියන්න ඕනේ. 1 ඉඳන් 10ට වීඩියෝ එක පුංචි වෙලාවක් නවත්තලා ඔබට පුළුවන් මේ ටික ලියන්න. අපි එහෙම කරමු. ලොකු වෙලාවක් ඔබට ලියන්න දුන්නොත් කාලය වැඩි වෙන නිසා වීඩියෝ එක නවත්තලා ඔබ ඉලක්කම් ටික ලියන්න ඕනේ. මම මේ අතරේ පාඩම් කරන ගමන් පුංචි වෙලාවක් දෙනවා ලියා ගන්න. ඔබට වෙලාව මදි වෙනවනම් වීඩියෝ ප්ලේ වෙන එක නවත්තලා එතන ඉඳන් සංඛ්‍යා ටික ලියන නැවත විකාශනය දාන්න. එතකොට ඔබට ඊටු ටික ලියන්න පුළුවන්. ඉතින් අපි ඉතින් 10ට ලියනවා ඊළඟට යනවා. ඊට පස්සෙ තවත් 10ක් කියලා ඉලක්කම් ලියන්න. එතකොට මෙන්න මෙතෙන්දි මෙහෙම නීතියක් තියෙනවා පුතේ. අපි 1 ඉඳන් 20ට යනකම් සංඛ්‍යා ලියනකොට සංඛ්‍යා නාමය ලියද්දී ඔබ ඒ සංඛ්‍යාවේ වචන අකුරු ඔක්කොම එක ළඟින් ලියන්න. අකුරු ගාවක් නැතුව එක ළඟින් ලියාගෙන යන්න ඕනේ. මේ බලන්න 11 12 13 14 15 16 17 18 19 20. දැන් බලන්න දුවේ පුතේ මම මෙතන වචන කඩලා නැහැ නේද? දැන් 13 11ක් 3 වෙනම. එහෙම ලියලා නැහැ. 14 කියලා ලියලා නැහැ. අන්නේ වැරද්ද ඔබ කරන්න බෑ. මම මේ ලියලා තියෙන විදිහටමයි ලියන්න ඕනේ. මොකද අපි සංඛ්‍යාවට සංඛ්‍යා නාම ලියනකොට දුවේ පුතේ 1 ඉඳන් 20 දක්වා සංඛ්‍යා ටික 1 සිට 20 දක්වා සංඛ්‍යා ලියනකොට
ඒ වචනේ අකුරු ඔක්කොම එක ළඟින් ලියන්නේ. ඒකේ වෙනස මම ඉදිරියට පෙන්නනවා. ඊට එහාට යනකොට 20න් පසු සංඛ්‍යා ලියනකොට අපි කොහොමද ලියන්නේ කියලා. ඒක නිසා ඔබ හොඳින් අවබෝධ කරගන්න ඕනේ. 1 සිට 20 දක්වා සංඛ්‍යා ලියනකොට සංඛ්‍යා නාමයේ අකුරු එක ළඟින් ලියන්න ඕනේ. වචනේ දෙකකට තුනකට කඩලා නැත්නම් වචන දෙකකට වෙන් කරලා ලියන්න බෑ. ඔන්න එහෙනම් මේ නීතියක් දන්නවා. දැන් එහෙනම් තව චූටි වෙලාවක් මම දෙනවා මේ සංඛ්‍යා ටික තව පොඩ්ඩක් ලියන්න. ඔබ ඒකත් ලියලා ඊළඟට අපි යමු තවත් සංඛ්‍යා 10කට. සංඛ්‍යා නාම ලියන්න. ඔන්න අපි යනවා 21 22 23 24 25 26 27 28 29 30. ඔන්න බලන්න දෙපත මම අර කලින් කිව්ව වෙනස මෙතන තියෙනවා. ඒ මොකක්ද? 20ට පසු සංඛ්‍යා ලියනකොට අපි වචනේ දෙකට කඩනවා. දෙකට තුනට ඕනේ විදිහට අපිට මේ සංඛ්‍යාවට ගැලපෙන්න වෙනස් කරන්න පුළුවන්. ඔන්න බලන්න 20. 20 කියන එක මෙතන එකකට ලියලා එක කියන එක වෙනම ලියලා දෙනවා. 22. දැන් බලන්න වචන දෙකකට නේද කඩලා තියෙන්නේ. 20ට යනකන් සංඛ්‍යා වචන දෙකකට පමණයි 20න් පසු සංඛ්‍යා ටික මේ විදිහට වෙන් කරලා ලියන්නේ. ඔන්න එහෙනම් දැන් ඔබ ඒකත් ඉගෙන ගනිමින් නැවත අපි සංඛ්‍යා ටික කියමු. 21 22 23 24 25 26 27 28 29 30. දැන් ඔන්න ඔබට මේක ලියන්න මේ ගමන් මං කාලය දෙනවා. දැන් බලන්න පුතේ, ඒ වගේම තමයි අපි මේ ඉලක්කම් ලියනකොට ඉලක්කම් දෙකම එකම කොටුවක ලියන්න බෑ. අපි කොටු රූල් පොලේක ලියනවා නම් ඒකත් ඔබ මතක් කරගනිමුකෝ. මේ විදිහට ඔන්න අපේ කොටු රූල් පොලේ තියෙනවා නම් මම කොටු ටිකක් මෙතන ඇඳලා ලියලා පෙන්නනවා ඔබට. මේ විදිහට කොටු රූල් පොලේ තියෙනවා නම් අපි ළඟ අපි කොටු රූල් පොලේ ලියන්න ඕනේ. ඔන්න තියෙනවා මේ විදිහට. දැන් මම මේක වෙනත් වර්ණයකින් ලියලා පෙන්නනවා. අපි 21 නම් ලියන්නේ. 2 ලියන්නේ එක කොටුවක. 1 ලියන්නේ ඊළඟට ඒකට ආසන්නව තියෙන ඊළඟ කොටුව. ඔන්න බලන්න 21. අය රූලක් කරලා 22. මේ විදිහට තමයි ලියන්න ඕනේ පුතේ. ඔන්න එහෙනම් දැන් ඔබේ අඩුපාඩුවක් තිබුණා නම් මේ ගැන අපි එකක් හදාගෙන ඉදිරියට යමු. නිවැරදිව සංඛ්‍යා ලියන්න, නිවැරදිව සංඛ්‍යා කියවන්න ඉගෙන ගන්නවා කියන්නේ ඔබේ ගණිත හැකියාව ගොඩක් වර්ධනය වෙනවා. ඉතින් මේකට උදව්වක් තමයි මම මේ දෙන්නේ. ඔබේ පන්ති වාර පුරුදු මේවා නිතරම මතක් කරනවා. මේකේ මඟ පෙන්වීමෙන් තමයි ඔබ මෙතෙක් දුර ආවේ ඉදිරියට. ඒකට පුංචි අත් උදව්වක් විතරයි මම දෙන්නේ. ඉතින් පන්තියේ ටීචර්ත් එක්ක හොඳට වැඩ කරන්න ඕනේ. පන්තියේ ටීචර්ත් එක්ක මේ පාඩම් ටික හොඳින් ඉගෙන ගන්න ගමන් මේකත් අහලා මේකිනුත් අපි තව දෙයක් ඉගෙන ගනිමු. හරි. ඔන්න එහෙනම් දුවේ පුතේ මම මෙතනින් එහාට ඊතුරු සංඛ්‍යා ටිකත් අපි කියවගෙන යමු. දැන් අපි 20 දක්වා සංඛ්‍යා ලියුවා. 20න් පසු 30 දක්වා සංඛ්‍යා ටික ලියාගෙන ආවා. දැන් 30 ඉඳන් අපි 40ට ලියන්න හදන්නේ. ඔන්න බලන්න. හරි. දැන් අපි කියමුකෝ මේක ලියන ගමන් කියවමු. මේ සංඛ්‍යාවත් කියවගෙන යමු. 31 32 33 34 35 36 37 38 39 40. ඔව්. ඔබට දැන් මේක ඊතුරු සංඛ්‍යා කාණ්ඩය ඒ 10ක් ලියන්න පුළුවන්. 31 බලන්න කොටස වෙන් කරලා තියෙන හැටි. අපි කලින් 20 ගණන් දැන් 30 ගණන්. ඊට පස්සේ යනවා අපි පොඩි වෙලාවක් දුවලා පුතාලා ගමු මේක ලියන්න. මම කව වීඩියෝ එක මට නවත්තලා ඔබට වීඩියෝ තියාගන්න අමාරු වෙන තාම 2 වසරේ දුවලා පුතාලානේ. වීඩියෝ එක මඩක් නවත්තලා මේ ටික තියන්න ඕන. තියාගෙන ඉවර වෙලා ඊළඟට
ඊළඟ එකට යමු. නැත්නම් ඔබට ඔබේ දෙමාපියන්ට මෙහෙම කරන්න පුළුවන්. ඔබේ දෙමාපියන් මේ පාඩම අහගෙන ඉඳලා නිවැරදි උච්චාරණය, නිවැරදිව ලියන විදිය බලාගෙන ඉඳලා ඔබේ දුවට පුතාට වෙනම දෙන්න පුළුවන් ලියන්න. ඉතින් ඒකත් හොඳ දෙයක්. එහෙමනම් හරි. ඔන්න අපි යනවා අපේ ඊළඟ ඉලක්කම් කාණ්ඩයට. දැන් දුවල පුතාලා මාත් එක්ක මේක කියවන ගමන් ලියමු. ලියන්න කියවලා ඉවර වෙලා ඊළඟට ඔබ කරන්න ඕනේ මේක ලියන එක. හරි දුවතේ. 41 42 43 44 45 46 47 48 49 50. ඔව් මේක ලියන්න වෙලාව අපි ගමු. නැවත ඔබ කියවන්න. ඊළඟට යනවා මම ඊළඟ ඉලක්කම් කාණ්ඩයට 51 52 53 54 55 56 57 58 59 60. නැවත කියවමු අපි 51 52 53 54 55 56 57 58 59 60. ඔව් ඔබට මේක නැවත වතාවක් කියවන්න පුළුවන්. අපි ඊළඟට යනවා අපේ ඊළඟ ඉලක්කම් කාණ්ඩයට. දැන් කියමුකෝ 61 62 63 64 65 66 67 68 69 70. ඔව් ඒක නැවත අපි කියවමු 61 62 63 64 65 66 67 68 69 70. ඔබට පහසු වෙන තමයි මම හරි ලකුණ දාගෙන කියවන්න උදව්වක් වුනේ. ඊළඟට අපි යනවා 71 72 73 75 76 77 78 79 80. දැන් ඔබ මේක ලියන්න නැවත කියවන්න සහ ගන්න. මේ ඊළඟ එකටත් යමු අපි 81 82 83 84 85 86 87 88 89 90. නැවත කියමු 81 82 83 84 85 86 87 88 89 90. හොඳයි. දැන් අපි මේකත් නැවත කියවන ගමන් අවසාන අපේ ඉලක්කම් කාණ්ඩයට යනවා. දුවේ පුතේ මාත් එක්ක කියවමු 91 92 93 94 95 96 7 98 99 100. අපියෝ 91 92 93 94 95 96 97 98 99 100. ඔන්න දැන් 100ට කියවපු කපන්නෝ ටික. දෙකවසර දරුවෝ ඉලක්කම් 100ට කියනවා. ඉතින් දැන් හරි
ආස නේද? ඔව් ඔබ හොඳ දක්ෂයෝ ටිකක් වෙනවා. ඉක්විඩන් 100ට කියවන්න ලියන්න දෙකම ඔබට පුළුවන් නම් ඔබේ සැබෑ දක්ෂයෙක්. ඉතින් එහෙමනම් අපි මේ එකේ ඉඳන් 100ට එක විට ඔක්කොම කියවමුකෝ එක වතාවක්. ඔන්න බලන්න. දැන් දුවල පුතාලා ටික මාත් එක්ක එකේ ඉඳන් 100ට යනකම් කියවන්න ඕනේ. ඔන්න අපි එකේ ඉඳන් 100ට යනකම් කියවන්න හදන්නේ. හැමෝම මාත් එක්ක කියවමු. එක විට එක හුස්මට කියවන්න යන්න ඕනේ. එකේ ඉඳන් 100ට එක දිගට කියවන්න පුළුවන් නම් ඔබ සැබෑ දක්ෂයෙක්. කියවමුකෝ මාත් එක්ක. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 එහෙනම් 100ට යනකම් කියවපු සැබෑ දක්ෂයෝ ටිකක් ඔබ එකවසර 12 පුතාලු මුලින් ඉඳන්ම කියන 100ට අපි එකවසර අවසානයේ දෙකට පිවිසෙනකොට දෙකේ මුලදී ඔබ මේ ටික ඉගෙන ගන්නවා ඒක විනා 100ට ලියන්න. ඉතින් එහෙමනම් ඔබට පුළුවන් ඔබේ අම්මා තාත්තත් එක්ක ගෙදර ඉන්න අක්කා අයියා එකතු වෙලා මේ එකේ ඉඳන් 100ට තරඟට කියවන්න. ඒ වගේම හැම වෙලේම මම මතක් කරන ඔබේ පන්ති භාර ගුරුතුමා ඕන්නේ අනුදැනුමෙන් තමයි ඔබ මෙතෙක් තුර ඉදිරියට යන්නේ. ඉතින් උන් කියා දෙන පාඩම් හොඳින් අවධාරණය කරමින් පාසලේ ලස්සනට හොඳ අනාගතයකට පාර කියන පාසල තුලින් ඔබ හොඳින් ඉගෙන ගන්න ගමන් ඔබට අමතර දැනුමට දෙයක් එකතු කරන්නයි මගේ උත්සාහය. ඉතින් මේක එහෙනම් පුතේ දුවල පුතාලගේ ගණිත පාඩමක් එක්ක මම තවත් දවසක ඔබත් එක්ක එකතු වෙනවා. අද ඔබ මේ එකේ ඉඳන් 100ට යනකම් සංඛ්‍යාව ලියන්න ඕනේ, සංඛ්‍යා නාමය ලියන්න ඕනේ. එතකොටයි ඔබ සැබෑ දක්ෂයෙක් වෙන්නේ. ඉතින් එහෙමනම් තවත් දවසක හමු වෙමු. ඉතින් ඔබට අයිබෝවන්.